උඹ රට නම් ඉන්නේ නැත්නම් උඹ රට යන ඉන්න එකෙක් නම් මේක අනිවාර්යෙන් බලපන්. මොකද මේක වෙන්න පුළුවන් උඹේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක. හරිද? මේක එකපාරක් නෙවෙයි උඹට තේරුම් නැත්නම් දෙපාර තුන් පාරක් බලපන්. මම වගකීමෙන් කියනවා මේක උඹට ජීවිතේට වටිනම දෙයක් මේ මම කතා කරන්නේ. මේක තමයි මම දැන් රට යන එකට කරන්න පුළුවන් ලොකුම දේ. හරිද? ඉතින් උඹ පට්ට කට්ටක් කාලා උඹ රට යනවානේ. උඹ පට්ට කට්ටක් කාලා රට ගිහලා මම මේක පොඩ හයියෙන් කියන ඕනේ දෙපාර තුන් පාරක් ආවම උඹ පට්ට කට්ටක් කාලා උඹ රට යනවානේ. උඹ රට ගිහිල්ලා උඹ මහන්සියෙන් පට්ට මහන්සියෙන් උඹ ගානක් හොයනවා මචං. හරිද? උඹ මේ හොයන ගාන උඹ හරියට ඉන්වෙස්ට් කරන්න දන්නේ නැත්නම් උඹ ෆේල් මචං. උඹ ඇත්තටම ෆේල්. හරිද? උඹ හිතන්නකෝ දැන් මෙහෙම. හරිද? දැන් හිතන්නකෝ ස්ටොක් මාකට් එකෙන් පට්ට වැඩ දාන ලංකාවේ ඉඳපු ඒ කියන්නේ ලංකාවේ උන් රට ගිහිල්ලා පට්ට වැඩ දාන පට්ට සෙට් එකක් ඉන්න හොඳේ. උන් මේ කන්සෙප්ට් එක කාටවත් කියලා දෙන්නේ නැහැ. උන් ඒක තනියම මැච් එකක් ගහගෙන උන් පාඩුවේ ඉන්න උන් අර වගේනවා මේ වගේනවා කියලා දානවා. උන් ඒ ස්ටොක් මාකට් එකෙන් ගහපු මැච් වලින් ගේන ඒවා තමයි. උන්ගේ මේ කන්සෙප්ට් එකේ සරල තියරි උන් කාටවත් උන් කියලා දෙන්නේ නැහැ. හරිද? මම ඒ කියන තමයි අද එක්ස්ප්ලেইন කරන්න යන්නේ. මේක දෙපාරක් තුන් පාරක් බලවා. හරි. මෙන්න මේක. හරි. හිතහමු. දැන් ෂෙයා මාකට් දැන් උඹ රට ගිහිලා උඹ ඉන්වෙස්ට් කරන්නේ රට සල්ලි. හිතහමු ඩොලර්ස් වලින් කියලා. උඹ ඉන්වෙස්ට් කරන්නේ ඩොලර්ස් වලින් නැත්නම් ඩිරහම් වෙන්න පුළුවන්. හරිද? යෙන් වෙන්න පුළුවන්. හරිද? ඔන්න. අපං උඹ ඉන්වෙස්ට් කරන්නේ. හිතමු අපි දැන් මම ලංකාවේ ඉන්නේ දැන්. මම ලංකාවේ ඉන්වෙස්ට් කර රුපියල් වලින්. හරිද මචං? හිතන් ස්ටොක් මාකට් එකේ රුපියල් වලින්. හරි. දැන් මචං මගේ පඩිය හරි මං කරන බිස්නස් එක හරි මං කරන මොයින් හරි ලංකාවේ උන් හොරනුන් හිතන්කෝ අපිට දාන්න පුළුවන් පොඩි ගාණක් මචං. හිතන් උදාහරණයක් විදිහට අපිට දාන්න පුළුවන් 15000යි. හිතන්කෝ ඔබ ඩොලර්ස් වලින් වැඩ ගන්න උඹට ඩොලර් 150ක් දාන්න පුළුවන් කියලා. උඹ ඩොලර් 150ක් දාන්න පුළුවන් අපිට දාන්න පුළුවන් රුපියල් 15000යි. හරි. උඹ ඩොලර් 150ක් කියනවා ලංකාවේ මුදින රුපියල් 45000ක් විතර උඹ දාලා ස්ටොක් මාකට් එකට අපි දාලා තියෙන්නේ 15000යි. හිතන්කෝ අන්ඩර් වැලියු එකක් තියෙනවා කියලා. අන්ඩර් වැලියු මේ තියෙනවා මේ ස්ටොක් එකක්. හරිද? රුපියල් 20 අන්ඩර් වැලියු ස්ටොක් එකක් තියෙනවා රුපියල් 10කට යන්නේ. 10කට තමයි මේ දවස්වල එන්නේ. හිතන්න උඹට රුපියල් 45000කට ෂෙයාර්ස් ගන්න පුළුවන්. උඹට රුපියල් 45000ක ෂෙයාර්ස් ගන්න පුළුවන්. ලංකාවේ අපේ එකට ගන්න පුළුවන් රුපියල් 15000ක ෂෙයාර් විතරයි. හිතන්න අර රුපියල් 10ට ගත්ත ෂෙයාර් රුපියල් 20ට කොයි වෙලේ හරි වැඩි වෙන්න පුළුවන්. ඒක අද හරි හෙට හරි අවුරුද්දෙන් හරි වැඩි වෙන්න පුළුවන්. හරි. වැඩුණාම උඹ ගන්න ගේන් එක මාර වැඩි. ලංකාවේ ගන්න සාපේක්ෂව. ඉතින් බලන්න උඹලා රටින් උඹන් පට්ට සල්ලියක් එකතු කරනවා. එකතු කරන සල්ලි ඕක දාලා හිතහන්කෝ අර මම නිකන් උදාහරණයක් ගත්තා. උඹ දාන ගානේ ඒ වගේ වැඩි වෙලා පට්ට සල්ලියක් එනවනේ මං එකපාරම. හැබැයි ඒක ඉවසීම තියෙනවා නේද? අවුරුද්දක් වෙන්න පුළුවන් දෙකක් වෙන්න පුළුවන් මං කියන්නේ. උඹ අවුරුදු 10ක් රට්ට ඉඳන් කට්ට කාලේ එන එක හිතහන් උඹ කෝටි දෙකක් තුනක් එකතු කරන් යනවා කියලා. උඹ කැමති නැද්ද ඒක කෝටි 10ක් 15 සමහරවිට කෝටි 40ක් වෙන්නත් පුළුවන් ඒක. අන්න ඒ විදිහට තමයි ඒක වැඩ කරන්නේ. හරිද? ඒක පට්ට. ඉතින් රටින් එකට තියෙන ලොකුම වාසිය ඒක තමයි බං. හරිද? තව වාසියක් තියෙනවා. හිතහන්කෝ දැන් අපි ඩොලර්ස් වලින් මේක කරන්නේ. හරිද? රටේ දැන් ඔබ ඉන්වෙස්ට් කරනට account එකක් තියෙනවා. හරිද? හරිද? අයියි හරිද? ඒ account එකෙන් ඔබ දැන් ඉන්වෙස්ට් කරනවනේ. ඔබ ඉන්වෙස්ට් කරන ඩොලර්ස් වලින්. හිතහන්කෝ දැන් ඔබ ඒ shares ටික ලොකු ගාණක් ඇවිල්ලා ඔබ ගේන්න ඇවිල්ලා ඔබ වික්කා. ඒ වික්කට පස්සේ ඒ සල්ලි උඹට ආයි ඩොලර්ස් වලින් තමයි ගන්න පුළුවන්. හරි? ඒක උඹට ඩොලර්ස් වලින් ගන්න පුළුවන්. හිතන් ඒක පට්ට වාසියක් තියෙනවනේ. හිතහන්කෝ දැන් ලංකාවේ රුපියල අවප්‍රමාණය වුණොත් උඹට එතන ලාභයක් තියෙනවනේ. ඔබ කවදාකවත් මේ ඩොලර් එක අඩු වෙන්නේ නැහැ. ඔබ ඩොලර් එක වැඩි වෙන තව. ඔබ ඩොලර් තියාගෙන උඹට තව වැඩි වෙනවා. හරිද? ඉතින් ඒ ඩොලර් එක වැඩි වෙනකම ස්ටොක් මාකට් එකේ ලුගේ ඉන්නකුත් ඇවිල්ලා උඹ ගත්ත ඩොලර් ප්‍රමාණය වැඩි වෙන එකයි මචං වෙන්නේ. ඒක තමයි පට්ට ඊසි මේක හොඳම වහගනින්. හරිද? ඊට පස්සේ ඉතින් තව එකක් තියෙනවා. හරිද? දැන් හිතන් දැන් ලංකාවේ අපි ලංකාවේ දැන් හරිද? බෝකර් කෙනෙක් ඉන්න කියමු. හරිද? අපි දාන්නේ මම මචං මාසෙට 15000යි 20000යි 50000යි උම දාන්නේ කියලාංගෝ. හරිද? ඒක රටින් එකපාර දාන ලක්ෂ 5ක් 10 දානවා ගාපු ගාම බෝකර් අපිට සලකන්න උඹට සලකන්න. මම කියන්නේ හැම බෝකරේම නෙමෙයි. හැබැයි බෝකර්ට බං සල්ලි හම්බෙන්නේ උඹ දාන ප්‍රමාණයෙන් කමිෂන් එක. හරිද? උඹ දාන ප්‍රමාණය වැඩි නම් එයාට වාසි. දාන ප්‍රමාණය අඩු නම් වාසි. ඉතින් උඹ හිතන හිතන් වැඩිපුර දානවා නම් එයාලා බලන්නේ උඹ වුණොත් එයාටයි වාසි. එයාලා බෝකර්ට තමයි වාසි. එතකොට එයාලා කරන්නේ වැඩිපුර දාන එකට උදව් කරනවා. ඉතින් හිතපන් රටින් එකට මං දාන පුළුවන් ප්‍රමාණය වැඩි ලංකාවේ ඉන්න එකට වඩා. ඒකනේ ඒක ඇත්ත උඹලා හැමෝම පිළිගන්නේ. ඒක තමයි ඇත්ත. එහෙම දාදි බං ඒ බෝකර් බං උඹට උදව් කරනවා වැඩි. ඇත්තටම උඹට උදව් කරනවා වැඩි. හරි? ඇත්ත කතාව ඒක. මොකද බලන්නේ කමිෂන් එකක් නේ. හරි? ඒ ෆී එකනේ ඇත්තටම ඒක වාසිය උඹට වැඩි. උඹට ඒ වාසියත් ගන්න පුළුවන්. ඔන්න ඕකයි රටින් එකට පට්ට ගානක් වෙන්න පුළුවන් ලීසින් විදිය. ස්ටොක් මාකට් එකට දාන ගාන වැඩි. උඹට ඒක රිස්ක් එකක් අඩුයි. මොකද උඹ ගන්නෙත් ආයේ දාපු කරන්සි එකෙන් ඩොලර් වෙන්න පුළුවන්. මේ යෙන් වෙන්න පුළුවන් මොනවා හරි දාන එකෙන්මයි ගන්නෙ. හරිද? උඹට බෝකර්ගේ වාසිය තියෙනවා. මෙතන උඹ ලංකාවේදී උඹ කෝටි දෙකක් තුනක් ගේන්න ආසාව තිබ්බනම් උඹට ස්ටොක් මාකට් එකෙන් ඒ කෝටි දෙක තුන සමග කෝටි 40ක් විතර වෙලා එන්න පුළුවන්. උඹ එන්න හිතන් ඉන්නවනම් අවුරුදු 15කින් එන්න හිතන් ඉන්නවනම් උඹට ඒ අචීව්මන්ට් එක අවුරුදු 10න් අරන් උඹට එන්න පුළුවන්. ඔන්න ඔක තමයි රටින් ඉන්න ස්ටොක් මාකට් ඉන්වෙස්ට් කරන එකේදී පට්ටම වාසිය. ඉතින් මම
දැන් කෙටිංබට කිවෝක තවදිගයි මං තව හිතුණු තව වීඩියෝ එකක් ගේන්න. උඹලා හිතනවා මේක ගන්න දෙයක් තියෙනවා හරි මොකක් හරි තියෙනවා නම් එහෙම කරපුවා හිටින්න ඉන්නවනේ මේක ලයික් එකක් දාලා ෂෙයා පාරක් දාපන්. මොකද දැනගන්න පට්ට කොල්ලටියක් ඉන්න පට්ට කට්ට කන සෙට් එකක් ඉන්න රට ගිහිල්ලා උන්ට අපි මේක කියලා දෙන්න ඕනේ. මොකද උන් රට ගිහිල්ලා කන කට්ට උන්ට මේක ටක් ගාලා හොයාගන්න පුළුවන් ක්‍රමයක්. ඉක්මන් කොටයි ටක් ගාලා කිව්ව ටක් ගාලා නෙමෙයි. උඹලා ඉන්න අවුරුදු ගානක ඉන්නෙස් කළා එන හරි එන ඉන්ට්‍රස්ට් එකෙන් එන ගේන් එකෙන් එන ලාභ ඩිවිඩන්ස් ඒකෙන් එන ලාභය උඹලට පට්ටම වැඩි. ඔන්න ඕක තමයි ඉතින් මට කියන්න ඕනෙලා තිබ්බේ. මේ එන හොඳයි නේ මේක ෂෙයා කරපන්. රටින් ඉන්න කෙනෙක් ඉන්නවනේ අනිවාර්යෙන් මෙන්ෂන් කරපන්. මොකද මුන් මේක ගේමක් ගහන්න ඕනේ දැන් බං. ලංකාවේ හැම කොල්ලෙම කෙල්ලෙම ගේමක් ගහන්න ඕනේ. පුළුවන් තරම් මේක ෂෙයා කරලා ඒ උන්ට රටින් උන්ට ඒ දැනුම කියලා දීපන්.